අපි අද රසම රස ඇඹරෙල චට්නියක් හදන්න හදන්නේ. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙන හැමෝම එන්න. අපි බලමු මේ ඇඹරෙල චට්නිය හදන්නේ කොහොමද කියලා. අපි මුලින්ම මේකට ඕනේ හීනියට කපාගත් සුදු ලුණු ටිකක්, රතු ලුණු ටිකක් හීනියට කපලා, කරපිංච, අමු මිරිස්, කුරුඳු කැබැල්ලක් ඕනේ. මම පොඩි කරලා අරන් තියෙනවා. ඒ වගේම එනසාල්, කරාබුනේටි තලලා අරගෙන තියෙනවා. ඉඟුරු ටිකක් දානවා. මේ ඔක්කොම අපි පොඩියට කපලා අරගන්නවා. එතකොට තමයි කෑම රසවත් වෙන්නේ. ඊළඟට අපි මේ හැමදේම වෙන වෙනම තියාගෙන අපි ගන්න අඹරෙල්ල ටික හොඳට පොතු ඉවත් කරලා අරගෙන කෑලි කපා ගන්න ඕනේ. කෑලි කපාගෙන ඔබට පුළුවන් දෙකට කපන්න නැත්නම් හතරට පලා ගන්න පුළුවන්. මේකට එකතු කරනවා කහ, ලුණු, ගම්මිරිස්, මිරිස්, බැදපු තුන පහ සහ අපිට පුළුවන් මේකට සීනි එකතු කරන්න. සීනි අපි පසුවට එකතු කරන්නේ. මුලින්ම කහ මේස හැඳි භාගයයි, කහ තේ හැඳි භාගයයි, ලුණු තේ හැන්දක්, ගම්මිරිස් තේ හැන්දක්, මිරිස් තේ හැන්දක්, බදපු තුන පහ මේ තේ හැඳි එකහමාරක් පමණ එකතු කරලා අපි මේ අඹරැල්ල කෑලි ටිකේ හොඳට කවලම් කරගන්නවා. කවලම් කරලා පැත්තකින් තියලා මේකට අපි හදන්න ගන්න තාච්චුව නැත්නම් භාජනය අරගෙන තෙල් පොඩ්ඩක් දාලා ඉඟුරු සුදු ලුණු ටික බැදින්න දානවා. ඉඟුරු සුදු ලුණු හොඳට බැදුනහම අපි මේකට කරපිංච, රම්පා, මිරිස්, කුරුඳු කැබැල්ල, එනසාල්, කරාබුනේටි අපි ගත් මේ ද්‍රව්‍යයන් ටික යම් මොහොතක් තෙලේ බැදෙන්නට තියෙනවා. මේ ටික ටෙම්පරාදු වුණාට පස්සේ තමයි අපි අපේ අඹරැල්ල ටික එකතු කරන්නේ. ඔන්න දැන් ඔබට පේනවා මේ තියෙන්නේ හොඳට ටෙම්පරාදු වෙනවා ලිපේ. ටෙම්පරාදු වුණාට පස්සේ අපි සූදානම් කරගත්ත 3-5 කවලම් කළ ඇඹරැල්ල ටික තමයි මේකට එකතු කරන්නේ. මේ තෙලටම එකතු කළා අපි තෙලේ පොඩි වෙලාවක් නැවත ටෙම්පරාදු වෙන්නට තියෙනවා. ඇඹරැල්ල කෑලි ටික හොඳට 3-5 සුවඳ එනවා. තාච්චුවේ තෙල් චුට්ටක් එක්ක මේක කවලම් වෙලා රත් වෙනකොට ඒ සුවඳත් එක්ක පොඩි වෙලාවක් ටෙම්පරාදු වෙන්න තියලා ඊට පස්සේ අපි ගත්ත අඹරැල්ල පුරවපු භාජනයේටම ඒකේ තියෙන 3-5 ටිකක් හේදෙන එකට වතුර ටිකක් දාලා වතුර කෝප්ප 2-3ක් තමන් දාන භාජනයේ අඹරැල්ල ටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරන්න ඕනේ. ඊට කලින් අපි තව දෙයක් එකතු කරනවා. මේක පොඩ්ඩක් ටෙම්පරාදු වුණාම මේකට අපි සීනි එකතු කරන්න ඕනේ. දුඹුරු සීනි ගන්නවා නම් හොඳයි. නැත්නම් අපිට හකුරු පොඩ්ඩකුත් එකතු කරන්න පුළුවන්. හකුරු කැබැල්ල වගේම සීනි ටික. සීනි තමන්ගේ ගන්න ඇඹරැල්ල ගෙඩි මම මෙතනදී ඇඹරැල්ල ගෙඩි 8ක් පමණ ගත්තේ. ඒ ප්‍රමාණයට ගැලපෙන්න සීනි මේස හැඳි 2-3ක් අපිට එකතු කරන්න පුළුවන්. මොකද මිරිස් ප්‍රමාණය මිරිස් සැර වැඩි නම් සීනි චුට්ටක් වැඩියෙන් එකතු කරාට කමක් නැහැ. චට්නියන්නේ අපි හදන්නේ. ඊළඟට අපි මේකට හකුරු කැබැල්ලකුත් එකතු කරනවා. එකතු කරලා නැවත චුට්ටක් ටෙම්පරාදු වෙන්න තිබ්බහම හොඳට සීනි ටික දිය වෙලා පැණි පාට පේන්න ගන්නවා. සීනි ටික දිය වුණාම මේක හරි ලස්සන දිස්නයක් එනවා. ඒක තමයි අපේ ඇඹරැල්ල චට්නිය රසවත් වෙන්න, ලස්සන වෙන්න, එකම ආස හිතෙන විදියට හදාගන්න අපි යොදන උපක්‍රමය. මේක දැන් සියල්ලම ටෙම්පරාදු වුණාට පස්සේ අපිට පුළුවන් මම කලින් සඳහන් කළා වගේම වතුර එකතු කරන්න. ඇඹරැල්ලා කැබලි ටික වැහෙන ප්‍රමාණයට වතුර දාන්න ඕනේ. විනාඩි 20ක් 25ක් හොඳට තැම්බෙන්නට ඕනේ. ටිකක් අඩු ගින්දරේ විනාඩි 25ක් පමණ හොඳින් තැම්බෙන්නට තියන්න ඕනේ. මේ වතුර ටික ගිඳිලා යම් ප්‍රමාණයක ඉස්ම ගතිය තියෙනකන් මේ ඇඹරැල්ල ටික තැම්බෙන්න ඕනේ. ඔන්න එතකොට තමයි ඇඹරැල්ල වලට සුවඳ, පාට, රස මේ හැමදේම එකතු කරලා හරි ලස්සන ඇඹරැල්ල චට්නියක් අපිට හදාගන්න පුළුවන්. ඔබත් උත්සාහ කරලා බලන්න මේ ඇඹරැල්ල චට්නිය හදලා පාන් එක්ක අපිට කන්න පුළුවන්. නැත්නම් බත් එක්ක.
කහබතකට හරිම අපූරු කෑමක් තමයි ඇඹරලා චට්නිය. මගේ channel එක subscribe කරන්න. තවත් දවසක හමු වෙමු රසවත් කෑමකින්.